විශ්ව වෙල්ලාන්තෙන් පැනගෙන ආපු විනාශකාරී අන්තුරු ශක්ති පාෂාණය. ටිමස් ප්‍රයිම් මායාපලකෝ මගේ එක මම කොහොම හරි අයිති කරගන්නවමයි. පීටර් පාකර්. පීටර් තමයි ස්පයිඩර්මෑන්. ස්පයිඩර්මෑන් මන්ද මොකෝ යෝගේ හිටියේ. දැන් අපි දෙන්නම එක්කෙනෙක්වෙමු. මගෙන් බේරිලා යන්න හිතන්නවත් එපා. මන්ද මොකෙ පලිගන්නවා ස්පයිඩර්මෑන්. බේරෙන්න බෑ. මෙයාව හොඳට බලාගන්න. මම ජීවත් වෙනකන් කාටවත් කරදරයක් වෙන්න ඉඩ දෙන්නේ නෑ. හැමෝම හල්ක් කියලා හිතන් ඉන්නේ මුර්ගේ කැඩියට. හල්ක් කුඩු කරනවා. කුඩු කරනවා. දැන් මට හරි ප්‍රශ්නයක්. මොකක්ද දන්නවද? දැන් වොයිසස් තුනක් කියලා කියන්නත් බැරි නේද එකක් වගේ හරියට. හැබැයි තුන් දෙනෙක් ඉන්නවා. මේ තුන් දෙනා අපේ රටේ ඉන්න අති දක්ෂ හඬ කැවීම් ශිල්පීන් තුන් දෙනෙක්. ඔනේම ඉන්නේ අපේ ශෂි ප්‍රියංකර. හයි ශෂි. නැදී ඉන්නවා අනුෂ්ක විජේතිලක. හලෝ අනුෂ්ක. ඊට පස්සේ ඉන්නවා අපේ සසිත සේනානායක. හලෝ. ඉතින් මේ දක්ෂ තුන් දෙනෙක් දැන් මේ වොයිසස් තුන ගැන ඉස්සෙල්ලා කතා කරමු. හරි. දැන් මම දැක්කා අනුෂ්ක දාලා තිබ්බ වීඩියෝ එකක්. ඒ වීඩියෝ එකේ හොඳට පැහැදිලි කරලා තිබ්බ මේ වොයිස් තුන කොහොමද කියලා. එතනදී ඔයා මතක් කරලා තිබ්බ මේ වොයිස් එක මුලින්ම කළේ ශෂි කියලා. ශෂි එන ඔයා කතා කරන්න. කොහොමද ඔයා මුලින්ම ඔක පාවිච්චි කළේ ට්‍රාන්ස්ෆෝමර්ස් තමයි. ඒ කියන්නේ ඕක කරන්න කියලා හිතන් ඉන්නේ නෑ. අර මුල් කාලේ කරනකොට අපි අර එක එකව දානවනේ තියෙන අපේ වොයිස් එක එකව වෙන ඒවා කරන අස්සේ නිකන් එක එකව දදා ඉන්න ඔය වගේ දෙරන්නේ මෙතන කොහෙද අපේ කලොත් මෙතන පොස්වත්තේ වෙන එකක් වොයිස් කර කර ඉන්නකොට එතකොටත් ඕක දානවා මම දදා ඉන්නකොට තමයි දෙරණට ට්‍රාන්ස්ෆෝමර්ස් එන්නේ. ට්‍රාන්ස්ෆෝමර්ස් ඇවිල්ලා එක මම හිතන්නේ වෝනර් බ්‍රදර්ස්නේ. වෝනර් බ්‍රදර්ස් මගේ දන්නේ ඒක මොකද සාම්පල්ස් වොයිස් ටෙස්ට් දාලා ඒ රටට යවලා තමයි ඕකේ එක ගන්න ඕනේ. එතකොට එහෙම දාලා තමයි වොයිස් එක ඕකේ වෙලා ඊට පස්සේ මට මෙගට්‍රෝන් කරන්න හම්බෙන්නේ. දෙරණෙන් තමයි ඉස්සල්ලාම ට්‍රාන්ස්ෆෝමර්ස් එකේ මෙගට්‍රෝන්ට තමයි මම මුලින්ම වොයිස් එක පාවිච්චි කරන්නේ. කැලෝ. ඒක රානිස්තවල්නේ. මමගේ ඕක ඒ කියන්නේ ওই වොයිස් එකෙන් දැන් ওই ශෂි කලින් කිව්වා වගේ අර අපි එක එක චරිතවල පාවිච්චි කරන ඉතින් ඔය කාලයත් එක්ක මම මුල් කාලේ පොඩි තිබ්බ එක එක විවිධ චරිතවලට ඕක පාවිච්චි කරලා තියෙනවා. හැබැයි ටිකක් අර අයිකනික් කැරක්ටර් එකකට අර ටිකක් ලොකු අයිකනික් කැරක්ටර් එකකට වටහාන්න දෙන්න පුළුවන් උනේ වෙනම් ස්පයිඩර්මෑන් එකේ වෙනම්ට. සිරස ටීවී එකේ වෙනම්ට එතකොට සීසන් 4 එකේ මම වොයිස් කළේ. ඊට කලින් මුලින් සීසන් වල වෙනම් වොයිස් කරේ ශෂි. ඊට පස්සේ සීසන් 4 එකේ තමයි මම මේ වෙනම් ටෝක වොයිස් එක යූස් කරේ. ඊට පස්සේ තව ප්‍රයිමෝඩියම් නැත්තම් යුවන්ඩි කියන චරිත වලට වොයිස් කරා. හිරු එකේ සහ මේ එකම චරිත එකම කතාවේ හිරු එකේ සහ දෙරණ. ඒ මූවි එක Monkey King Rebo. ඒක සක්සිත. මගේ ඕක මම ඇත්තටම මුලින් පාවිච්චි කරන එක චරිතයකට පාවිච්චි කරන්නේ මුලින්ම හල්ක් කියන කාටුන් එකේ හල්ක් එකේ මුලින්ම තිබුණේ අපිට ඇවෙන්ජර්ස් කියන කාටුන් එක. ඒක අපි තුන්දෙනාම අනකරින් කටයුතු දාගුණා. ඒකේ මම හල්ක් කියන චරිතය තමයි ඒකේ මේ හඬ පාවිච්චි කරේ මුලින්ම. ඒකදී අතටම මේ මම මුලින් කතා කරපු විදිහට තමයි ඒක වොයිස් එක පාවිච්චි කරේ. ඊට පස්සේ ඒක පාවිච්චි කරලා ඉවරලා මෑත කාලීනව අපි කරපු වැඩක් වෙච්ච ශ්‍රීගණ දෙවි නාට්‍යමාලාවේ ශිව දෙවියන්ගේ අවතාර කිහිපයකට ඔය කටහඬ පාවිච්චි කරන්න හැකියාව ලැබුණා. හල්ක් හැබැයි අර ඇවෙන්ජර්ස් එකේ හල්ක්ට වඩා වෙනස් හඬක් තමයි හල්ක් යන්නේ ඒජන්ට්ස් ඔෆ් ස්මෑෂ් එකේ හල්ක් පාවිච්චි කරේ. මොකද ඒකේ මේන් රෝල් එක නිසා ඔය හඬෙන් එක දිගට යන්න අමාරු ගතියක් තිබුණ නිසා ඒ නිසා ඒකට වෙන හඬක් ඒකේ ඊට වඩා පොඩි බේස් අඩු කරලා ඒක පාවිච්චි කරා. ඔය විදිහට තමයි මගේ හඬ ওই චරිත වලට පාවිච්චි වුණේ. ඔව්. කොහොමරි ඒක ඇත්තටම හරි වෙනස්සයි. මොකද ඒක මම හිතන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. මොකද හඬක් වෙනස් කරනවා කියන එක. දැන් ශෂීනේ මේක මුලින්ම පටන් ගත්තේ. ඔකේ පොඩි ටෙක්නික් එකකුත් තියෙනවා නේද?
මේ සීන් කරන්න බෑනේ. පුළුවන් ටෙක්නික් එක අපිට කියන්න. ප්‍රශ්න තියෙන්නේ කියලා දෙන විදිහ තේරෙන්නේ නැහැ. අන්න ඒක ඒ කියන්නේ ඇත්තම කතාව කටහඬ වෙනස් කරනවා කියන එක අර සතතාභ්‍යාසය තුලින් තමයි කරන්න වෙන්නේ. මොකද දැන් මම සචීත ප්‍රශ්නේ ගියාට මම මේ චුට්ටක් කියන්නම්. ඒක අර කිව්වට තේරුම් ගන්න බැරි ප්‍රශ්නේ සහ ඒක අර අපි ඔටෝ අපේ මසල්ස් වැඩ කරන විදිය ගැන හිතලා අපේ උගුර වැඩ කරන ගැන හිතලා අපි ප්‍රැක්ටිස් කරලා අපේ සතතාභ්‍යාසයෙන් තමයි අපේ කටහඬක් අපිට තෝරගන්න වෙන්නේ. නැත්තම් පැහැදිලි කරලා මිනිස්සෙට දෙනවා කියන එක චුට්ටක් අපහසුයි ඕකෙදි. යා දැන් සාමාන්‍ය මේක අපි කියනවා අර මේ මොකද්ද ভাইබ්‍රේෂන් එකෙන් අපේ බඩෙන් වෙන වොයිස් එක බේස් වලට. එතකොට මට පසු කාලිනම තේරුම් ගත්ත දෙයක් තමයි මේ මෙතන තියෙන මසල්ස් වලට පොඩි තද කිරීමක් කරලා මේ විදිහට තද කරනකොට තමයි මේ අර ක්‍රැක් වොයිස් එක සහ ඒ පවර්ෆුල් මේ තදවීම බර වොයිස් එක එන්නේ කියන එක මට කරන්න බෑද? ප්‍රැක්ටිස් කරනවා. කරන්නේ. පොඩ බලන්නද මම? හොඳයි. පොඩ එහෙම වෙන්නේ මෙතන අපි හොඳයි. බලමු මොකද්ද වෙන්නේ. ඕපන් කරන්නෙම නෑ මේ ඇතුළෙන්ම තමයි රිලීස් කරන්නේ බොහොම අඩු කරලා වොයිස් එක එළියට ප්‍රොජෙක්ට් කරන්න මේ හරියම තමයි වොයිස් එක හදාගන්නේ. දැන් අර අක්ක කරනකොට අක්ක කරන්නේ නේද උගුර තද කරන එක. උගුර තද කරන්නේ නෑ මේ පාර සම්පූර්ණ විවෘතයි. අර අපි කෙල ගිලිනකොට මෙතන මසල් එකක් වැඩ කරනවා. අන්න මේක. අන්න ඒක. එන්න තද කරනවා. තද කරලා බෑ අපි කරන්නේ නැහැ. කියලා ඔක උගුර කඩා ගන්න ඕනෙත් නෑ. ඇත්තටම නෙවෙයි. මම හිතන්නේ මේ හඬක් පාවිච්චි කරනකොට වෙනසක් කරනකොට හරි පරිස්සමෙන් කරන්න ඕනේ. ඔය තුන්දෙනා මෙහෙමයි. ඔය තුන්දෙනා ඕන කෙනෙක් උත්තර දෙන්න මම එක ප්‍රශ්නයක් අහනවා. ඕගොල්ලෝ දන්නේ කවුද කියන්නේ. ඒ කියන්නේ ඔක මේ කොහොමද ට්‍රාන්ස්ෆෝමර්ස් කරන කාලේ මේ ප්‍රශ්න ටික ආවා. මොකද ඒක දැනගෙන කරපු එකක් නෙවෙයිනේ. එතකොට මේ මෙගට්‍රෝන් කරනකොට ඇත්තටම ටික කාලයක් යනකොට පොඩ වොයිස් එක යන්න පටන් ගත්තා. ඒ කියන්නේ බේතුත් ගන්න ලෙවල් එකට ආවා සමහර තැන්වලදී. ඒ කියන්නේ ඒක මොකද අපි මුලින්ම එකක් අඳුනගත්තා මේක අපිට ටික කාලයක් කරගෙන තේරෙන්නේ නැහැ කොහොමද මේක කන්ට්‍රෝල් කරන්න කියලා. අද වෙනකොට අපි දන්නවා මේ වොයිස් එක අපේ වොයිස් එක යන්නේ නැතුව කොහොමද පාවිච්චි කරන්න කියලා. ඒකත් අර ප්‍රැක්ටිස් එකෙන්ම ආපු එක. මුල් කාලේ දන්නේ නැහැ නේ කරාට. නාර ගොඩාක් එපිසෝඩ් ටිකක් දාගෙන යනකොට වොයිස් එක ටිකක් ඩැමේජ් වෙන්න බලන එක වැඩි නිසා මම හිතන්නේ අපේ අර ලංකාවේ වැඩිම වදින හඬ ප්‍රමාණයක් වෙනස් කරන ආටිස්ලා විදිහට දන්නේ නැහැ කොහොමද අපේ වොයිස් එක අද වෙනකොට අපි දන්නවා ඩැමේජ් වෙලා තියෙනවා. අපේ වොයිස් එක එදා තිබුණු හඬ නෙමෙයි අද ක්ලීන් හඬක් නැහැ වොයිස් ඩැමේජ් වෙලා තියෙනවා. මොකද හඬ කියන එක වෙනස් කරන එක මම හිතන්නේ වෛද්‍යවරුන්ට අනුමත කරන එකක් නෙමෙයි. මේක කාලයක් කරනකොට අපේ ඔරිජිනල් වොයිස් එක ඩැමේජ් වෙනවා. දැන් ඔක මටත් තියෙනවා මට මතකයි මම අර මොකද පොෂන් ගර්ල් එකේ එල්කා කරන්න ගිහිල්ලා පටන් ගත්තා. දැන් දිගටම කරගෙන යන්නත් එපා. ඒ නිසා හරි පරිස්සම් වෙන්න ඕනේ අපි වොයිස් එකක් වෙනස් කරන්න. සාමාන්‍ය මට වෙච්ච අත්දැකීම තමයි මම ඒකේ හල් ට්‍රාන්ස්ෆෝමර්ස් හල් එක වොයිස් කරද්දි ඒක සාමාන්‍ය අපි දැන් අර එපිසෝඩ් 5ක් 6ක් දවසකට දානකොට හල්ට තියෙන කෑ ගහන්න ඒ චරිත තුනටම තියෙන කෑ ගහන්න සහ මොකද ෆයිටින් සීන් වැඩි. ඒ නිසා මේ අපේ මොකද සරතන්තු වැඩිපුර අර විස්තරණය වෙලා දෙතරට වැඩි වෙනවනේ මේක. ඒකත් එක්ක අපිට නිතර එක්ක කෙලගිලිනවා නැත්නම් වතුර බොන්නවා. සාමාන්‍ය උදේ ගන්නකොට පියෝ හොඳින් තියෙන වොයිස් එක හවස වෙනකොට ස්ටාර්ට් කරගන්න අමාරු වෙනවා. එතකොට ඒකත් එක්ක අර එක දිගටම මේක කරොත් අනික් කාරණේ තමයි මේ වගේ වොයිස් එකක් එක දවසක් කරොත් දවස් දෙක තුනක් යනවා රිකවර් වෙන්න. එතකොට වෙන චරිතයක් අපි දැන් මේ සාමාන්‍ය කටහඬින් චරිතයක් කරගෙන හිටියොත් එහෙම අර ඊයේ අපි ඒකට දිනයක් දීලා අද මේ කටහඬින් කැරක්ටර් එකක් කරන්න තිබ්බොත් එහෙම අර කන්ටිනියුටි නැති වෙනවා ඒකෙන්. ඔව් සාමාන්‍යයෙන් අපේ වෝකල් කෝඩ්ස් එහෙම නැත්නම් මේ ස්වරතන්තු හැම වෙලේම තෙත්ත තියෙන ඕන එකක් නේ. එතකොට අර අපි එක හඬවල් වෙනස් කරනකොට කතා කරනකොට ඒවා අර වේලෙනවා. වේලෙන ගත්තාම පස්සේ තමයි ඩැමේජ් වෙන්න ගන්නේ. ඉතින් ඒ ගැන විශේෂයෙන්ම මේ මොකද අපේ ඉන්නෝනේ දැන් ගොඩක් අපි ආසයි ඩබින් කරන්නේ. ඉතින් ඒ වගේ අයට පොඩ්ඩක් මතක් කරලා දෙන්න එක හොඳයි. මොකද දැන් ඔය වොයිසස් අනිවාර්යෙන්ම ඔක ඉමිටේට් කරන්න ඉන්නවා. දැන් පරිස්සමෙන් කරන්න කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඕක ඇතුලේ අර මහවුරුක දෙවැද්දා කරේ කවුද? ශෂි වාද කරේ. මට මහවුරුක දෙවන්දේ මම නම්බර ගන්නේ මොකක් හරි මේ මොකද්ද මම කියන්නේ මහවුරුක දෙවන්දේ මොකද ඔය දැන් ඒ වොයිස් එක අපි තුන් දෙනාටම වගේ ඒ වොයිස් එකටත් යන්න පුළුවන්. එතකොට මේ මොකද්ද ඒ වොයිස් එකෙන් අපි මොනවා හරි කැරක්ටර් එකක් කරොත් එහෙම අර අපි මොනවා හරි වීඩියෝ එකක් කොහේ හරි සෝෂල් මීඩියා දැම්මොත් එහෙම දාලා ඉවරලා මහවුරුක දෙවන්දේ මේමයි කියලා මගේ වීඩියෝ එකට දාලා ඊට පස්සේ මම කිව්වා මම මට දැන් මතක නෑ අපේ හිටපු ආටිස්ට් කෙනෙක් දැන් නම් මම හිතන්නේ මොනවාක්වත් වැඩ කරන්නේ නැහැ. හැබැයි මේ එතුමා තමයි ඒකට වොයිස් කරලා තිබ්බේ මට දැන් නම හරියට මතක නැහැ. මංජුල හරි
අනෝජ් මොකක් හරි මට හරියට මතක නැහැ. ඒ වගේ නමක් තියෙනනේ සමාවෙන්න ඕන මේ එයා තමයි මහවුරුක දවන්තයට මුලින්ම මේ වොයිස් කරන මම කසුන් අයියාගෙන් අහනවා කවුද මේ කසුන් අයියා මහවුරුක දවන්ට වොයිස් කරේ කියලා. මොකද අර ගොඩක් කට්ටිය අහනවා ආසයි දැනගන්න මේමයි කියලා. ඊට පස්සේ මම මේ නමත් මෙන්ෂන් කරා හැම මෙයා තමයි මහවුරුක දවන්තයට වොයිස් කරේ කියලා. මොකද අර මිනිස්සු ගොඩක් ආස කරපු චරිතයක්. ඉතින් ඒකත් එක්ක අර ඒ කරපු කරේ කවුද කියන එක දැනගන්න ආසයිනේ. ඒ කියන්නේ මම ඒ චරිතය ගැන මතක් කරේ මොකද සෝෂල් මීඩියා වල වැඩි විශේෂයෙන් TikTok වල නැත්නම් FB YouTube වල මහවුරුක දවන්තය කියන එක අපි මේ එතෙන්ට එන්න කලින් ඒක try කර හිටියා ගොඩක් කට්ටිය. මහවුරුක දවන්තය කියලා ඒකෙන් අර සින්දු කියනවා සමහරව ඒකෙන් prank call ගන්නවා. ඒ වගේ විවිධ දේවල් prank මේ plan මේ වීඩියෝ කර හිටියා. ඒකත් එක්ක අර දැන් මෙගට්‍රෝන් ඊට පස්සේ මොකක්ද ඔප්ටිමස් ප්‍රයිම් ඊට පස්සේ zoom ඊට පස්සේ වෙනම් ඔය වගේ කැරක්ටර්ස් ආවට පස්සේ ඒවත් try කරන්න පටන් ගත්තා. ඒ වගේ දේවල් සිද්ධ වුණා මේ කටහඬවල එක්ක. මිනිස්සු හරි ආසයි ඒ වෙනස් කරන්න සහ ඒව try කරන්න. අනිවාර්යයෙන්. මොකද සමහරවිට ඒ කැරක්ටර් එක අනුව විශේෂයෙන්ම කාටුන් එහෙම නැත්නම් ඒ වගේ වීර චරිතවලදී මම හිතන්නේ සාමාන්‍ය වොයිස් එකකට වඩා ඒක වෙනස් වෙනකොට හරි ආසයි නේ. ශෂි ටික කතා කරන හරි අඩුයි නේ. කියන අපි පැන පැන කතා කරනවා. ඒ වගේ ගැටලුවක් එනවා එතකොට. හරි ශෂි අපි මෙහෙම කරමුකෝ ශෂි මේ අපි චුට්ටක් මේ ශෂි කොයි කාලේ වගේ දෙන්නේ අද ගේම් ෂේස් එක? මම මුලින්ම එන්නේ 2009. ඒ කියන්නේ මට හඳ කවන්න කියලා කිසිම ආසාවක් තිබිච්ච කෙනෙක් නෙවෙයි. තවර ජොලියට වගේ එක එක වොයිස් දාලා හිටියා. රඟපාන්න තමයි ආසාව තිබුණේ. 2005 මම රඟපාන්න එනවා. ඒ වැඩ කීපයක් කර ඉන්නකොට අනුර සරත්සිරි කුමාර කියලා මේ ජාතික රූපවාහිනියේ වැඩ කරපු කෙනෙක් මාව කුලරත්නසට සම්බන්ධ කරනවා. සම්බන්ධ කළා මම නිකන් කිසිම ආසාවකින් නෙමෙයි රූපවාහිනියට ආවේ. ඇවිල්ලා ලැසි ජිනී කියලා ෆිල්ම් දෙකක් ඒ දවස්වල වොයිස් කරා. ඕකේ උදේ ඉඳලා හවස වෙනකම් බලාගෙන ඉඳලා ඔන්න පොඩි කැරක්ටර් එකකට දාන්න වෙනවා. ඕව තමයි පටන් ගන්නේ. ඊට පස්සේ දුන්නා ඔඩිෂන් එකක් තිබුණා. ලොකු ඔඩිෂන් එකක්. ඊට පස්සේ තමයි ඔඩිෂන් එකට. ඒකටත් අරයම තමයි මාව මේ ඇප්ලිකේෂන් දාලා දෙන්නේ. අන්තිමට ඒක මට තාම මතකයි ජජ් පැනල් එකට හිටියේ අතුල රන්සිරිලාල් සර් ඊට පස්සේ කමල් දේශප්‍රිය සර් ඊට පස්සේ කරුණාරත්න අමරසිංහ සර් ඊට පස්සේ මට මතකයි මේ අපිට වොයිස් ටෙස්ට් දාගෙන වොයිස් එක දාන හැටි කියලා දුන්නේ උලපනේ මහත්තයා. එයා තමයි දාලා දුන්නේ. ඊට පස්සේ ඕක කරලා හැබැයි ඇත්තටම මට ආවේ B එක. දැන් A B දෙනවනේ. ඒ B තමයි මට හම්බුනේ. එතනින් පස්සේ වැඩවලට කතා කරේ නෑ ටික කාලයක්. ඊට පස්සේ පුෂ්පිත සර් නැවත කතා කරලා මෙන්න මෙහෙම යකාරි කියලා කාටුන් එකක් ටෝජා කියන නමින් යනවා. ඒකේ වොයිස් කරන්න දෙන්නේ කියලා. ඒ පටන් ගත්ත ෆිල්ම ඊට පස්සේ දුනුවලිගා ඊට පස්සේ සුජාත දින ඉඳලා ආපු හැම වැඩකම අද දක්වාම සුජාත දිනගේ වාකරපු කැරක්ටර් මොකක්ද මට? එතකොට මම අර එන ඉතින් හැම එකම දානවා. අපි අර එකක් කියලා තමයි රජතුමනි. ඒමයි බලකාය ඊට පස්සේ අර දිගේන කැරක්ටර්ස් පොඩි පොඩි චරිත දෙනකොට ඒ දිගට ප්ලේ වෙන්නේ නැහැ. නමුත් එපිසෝඩ් කීප එක ප්ලේ වෙන පොඩි පොඩි චරිතවලට අන්නකවල මේ පටන් ගත්ත එක අද දක්වා අකණ්ඩව රූපවාහිනිය මම හිතන්නේ මම හිතපු නැති වැඩ අඩු තරම්. ඒකයි මාර වැඩේ කියන්නේ. සාමාන්‍ය එහෙම ගන්න නෑනේ. අරගෙන ගන්නේ. නමුත් මම හැම ගොඩාක් ඒවල ඉඳලා තියෙනවා. ඒක දිගටම අද වෙනකම්. ඒක තමයි අර ලක්ෂයක විතර ලොකු වාසනාවක් ඇති. අනිෂාත් කියනවා. ඉතින් අකේ මම මගේ ආරම්භය සිද්ධ වෙන්නේ 2014 දෙසැම්බර් වලදී මොනවද FM දෙන්නේ වීර තුටු වෙමුණු රේඩියෝ නම් ඒ කියන්නේ කෙලිම හඬ ගැවීමකින් නෙමෙයි මුලින්ම හැබැයි සිලැක්ම කියලා ස්වර්ණවාහිනී ඉස්සර වෙන ප්‍රොඩක්ෂන් හවුස් එකක් තිබ්බා සිලැක්ම කියලා සිලැක්ම එකට තමයි අපේ නිෂාන් ශාමින්ද නිෂාන් අය තමයි මම මුලින්ම ෆීල්ඩ් එකට ගියේ. ඉතින් නිෂාන් අය සිලැක්ම එකට සම්බන්ධ වෙනවා. ඒකේ පොඩි මොකද මහාභාරත් එකේ පොඩි කැරක්ටර් එකකට වොයිස් එකක් මෙයා වොයිස් කරනවා. ඒක ඊට පස්සේ ටෙලිකාස්ට් වුණා. හැබැයි අර ඒක තමයි මුලින්ම හඬ පරීක්ෂණයක් විදිහටත් ඔය ගියේ මම ඒකට තමයි. එතකොට ඒකෙන් පස්සේ 2014 දෙසැම්බර් වල FM දෙරණ වීර දුටුගැමුණු රේඩියෝ නාට්‍යත් එක්ක සම්බන්ධ වෙනවා. එතනින් ඒ සම්බන්ධ වෙලා ඒකට සම්බන්ධ වෙන්නේ දිලාන්ස් නිෂාන් අයගෙන් පස්සේ නිෂාන් ශාමින්ලගෙන් පස්සේ දිලාන් සේනානායක එතකොට ලහිරු ජයවර්ධන එතකොට ඔය දෙන්න හේතු වෙලා තමයි මූලික වෙලා තමයි මම FM දෙරණට එන්නේ වීර දුටුගැමුණුත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ FM දෙරණ ඉන්න සියලුම දෙනාත් එක්ක ගමන පටන් අරගෙන ඊට පස්සේ මට අනුරාධ සිකේට හම්බ වෙනවා. අනුරාධය හම්බ වෙනවා. දෙන්නේ ඩබින්ගේ ප්‍රධානියා. එතකොට අනුරාධය හම්බ වෙනවා. එතනින් අනුරාධය යම් කැරක්ටර්ස් වලට සහ දිලාන්ට එතකොට යම් කැරක්ටර්ස් වලට මාව සම්බන්ධ කරලා එතනින් පස්සේ මොනවාද අතුල ජයසිංහ අතුල අයියා
සම්බන්ධ කරන හිරු එකට. එතකොට මුලින්ම සම්බන්ධ වෙන්නේ රුෂාන් කිඹුගේ චතුරංග මේ චතුරංග අයියා. එතකොට හිරු එකේ වැඩත් එක්ක සම්බන්ධ කරනවා. එතකොට ওই විදිහට තමයි මූලික කාලේ මගේ ආරම්භ වෙන්නේ. ඉතින් මම හඬ කැවීමට එන්නේ මොනවද ඊට දුටු ගැමුණු කියන රේඩියෝ ඩ්‍රාමා එකෙන් තමයි මම හඬ කැවීම වලට පිවිසෙන්නේ. පිවිසුම් වෙන්නේ ඔහොමයි. සසිත මමගේ මුලින්ම පටන් ගන්නේ මම විශ්වවිද්‍යාලයට එන්නේ 2013 විශ්වවිද්‍යාල කැලණි විශ්වවිද්‍යාල නාට්‍ය අරංගල උපාධිය හදාරන්න ආවට පස්සේ ඒකෙදි වේදිකා නාට්‍ය කරනකොට වේදිකා නාට්‍ය වලදී අර හඬ එනකොට අපේ දැන් ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා ලහිරු මාඩිවිල ලහිරු අයියා මාව යොමු කරනවා යා මේ වෙනකොට ජාතික රූපවාහිනියේ ඩබින් කරන ගම හඬකෙන් ශිල්පියෙක් හැටියට වැඩ කරන ගම විදිහේ. එතකොට එයා කියන මල්ලි මෙහෙමයි උඹට වොයිස් එකක් තියෙනවා. ඔයා මෙහෙම මේ වොයිස් ටෙස්ට් එකක් තියෙනවා රූපවාහිනියේ. යාගෙන යන්න ඒකට ගිහිල්ලා වැඩට කරන්න කියලා. ඊට පස්සේ ගිහිල්ලා වෙරලා එතන ඇත්තටම වජිර කුමාර විතානගේ අපේ ගියේ. ඊට පස්සේ එයාගෙන් තමයි මම ඉස්සෙල්ලාම වැඩ කරන්න පටන් ගන්න. එතන ගිහිල්ලා දැන් අර කිව්වා වගේ මුලින්ම සුජාත දියණී එතන ඉඳන් පටන් අරන් ඉස්සරහට රූපවාහිනියත් එක්ක වැඩ කරගෙන ඇවිල්ලා ඊට පස්සේ ප්‍රධාන චරිතයක් හැටියට මට මුලින්ම හම්බ වෙන්නේ මට කාලය මතක නෑ හරියටම කොමාරි හිරු නාලිකාවේ සිතහස යාත්‍රෙන් නාට්‍ය ඊට පස්සේ තමයි හල්ක් ඊට පස්සේ විදියට ඉන්න ඉස්සරහට මට ඇත්තටම අර ලොකු අපසරියක චරිත ගොඩක් ලැබිලා නැහැ. නමුත් අර ඒකත් එක්ක ටික ඉස්සරහට ඇවිල්ලා මේ ඇවිල්ලා තියෙන මොකද සමහර ලාවට අර පොඩි චරිතවලට දාන්න වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. මොකද යම් ආකාරයක හඬ ප්‍රබල වැඩි වෙනකොට ලොකු චරිතයට මැදීම අර ලොකු චරිතයේ අභිභවා යන ගතියක් තියෙන නිසා සමහර ලාවට ඒ අර සමහර වොයිස් ටෙස්ට් වලින් කැපෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ බාර හඬක් නිසානේ. ඔව්. දැන් ගොඩක් කතා කළා. දැන් එන I think කට්ටිය බලන් ඉන්නේ දෙබස් අහන්න. ඊට අපි කාටුන් එකකට යනවා. සාදුයි. අසල මමත් එක්කකුත් යන රූපවාහිනියේ එමියන්ගේ කියලා. ඒකේ හඬ වෙනස්. ඒ හඬ වෙනස් ඒකේ ජමීගේ කරක්ටර් මම ගන්නේ. ඒ කියන්නේ මෙහෙම. ආපෝ හැම තිස්සෙම පරක් වෙලා මොකක්ද මේක තේරුම මෙහෙම කරන්න බෑනේ මේක. ඔය ලෙබල කෑම ගන්නමයි කියන්නේ බඩජාරිකම ඉවරයක් නේ මොකක්ද මේ. මෙහෙම කරන්න බෑනේ මේක. ඒ වගේ එකක් කරනවා. යා තව රුමානෙත් එකක් කරා මේ උත්ත මාමේ අනේ මට කියලා දෙන්නකෝ. මට දැරියාසයි මේක කරන්න. ඒ වගේ ඒකනේ ඔය සුකුම අහලා දිනවා. ඒ උනාට ඉතින් මම දන්නේ කවුද කළේ කියලා. මේ අනිත් කියන්නේ ඒ වගේ මොන හරි වෙනස් කරපු එකක් කියලා කියන්නේ මේ ඔය මට මෑතක දැනගන්න ලැබුණා මේ මොකද ශශීමායි දෙන්නම සම්බන්ධ වුණ මේ කතාවක් තිබ්බා. මොකද පුංචි නයිට් කියලා මේ දෙන්න විකාශය වුණේ. ඒකෝට ඒ පුංචි නයිට් එකේ අර අපි කලින් අපි තුන් දෙනාගේ වර තියෙන වොයිස් එකෙන් මේ වොයිස් කරා ශෂී ඒකේ තානෝස් කියන කැරක්ටර් එකට. ඒකේ මම හීබස් කියන කැරක්ටර් එකට වොයිස් කරා. ඒකෝට අර මොකද මට මෑතකේ දැනගන්න ලැබුණා හීබස් කියන කැරක්ටර් එක ටිකක් අර කට්ටිය අතර පොඩ්ඩක් ප්‍රසිද්ධ වුණ චරිතයක් කියලා මට මෑතකේ දැනගන්න ලැබුණා හම්බුනේ කමෙන්ට්ස් වලින්. ඉතින් අර ඒ කැරක්ටර් එක කරොත් එහෙම එක්මෝමල කුමාරයාට පාරෙන් ඉඩ දෙන්න. ලැන්සස් මොකද ඔයාලා කරන්න හදන්නේ? ලැන්සස් තිබා ඕක කරන්න එපා. තනෝස් තමුම මං විනාශ කරලා දානවා. එතකොට ඊබස් කියන චරිතය ඒකත් එක්ක තව වෙනස් කරපු එකකට ගියොත් එහෙම තව ටිකක් වෙනස් මේකට ගියොත් මෑතක නිල්දුවන් ගසනායක මේ අධ්‍යක්ෂණයෙන් මේ හිරිවි ඔස්සේ විකාශය වුණා මොනවද සූරවීර නීකෝ කියලා. සූරවීර නීකෝ එකේ තව චරිතයක් කළා. මේක බොහොම චූටි චරිතයක්. ඒකට ඒක තව වෙනස් විදිහට අහන කරලා යන මැන්ඩුක් කියලා. ඊට කොමදීනේ ඔබතුමී කොයිද මේ යන්නේ? නීකෝ කිව්වා ඔබ එක්කන් ඉන්න කියලා. ඔබට ඉන්න වෙන්නේ නැත්තේ. අනේ ඇයි ඊට කුමරියනේ? කමක් නෑ නං මං ගිහලා නීකෝ එක්කගෙන ඉන්නම් මෙතෙන්ට. ඔබතුමී ඉන්නේ නැති වුණාට කමක් නෑ. මං යාව එක්කන් එන්න. මේ අපේ අනුස්ක කතා කරන දිහා දිගටම කතා කරනවානේ. එහෙමයි අපි උස වගේ තමයි ඉතික එහෙමයි කතා කරන්නේ. අපි නිහඬ වෙන්නේ ඒකයි. අපි ඉතනින් නංගලේ
ඉසවැනීමේ ඉසවැනීමේ සංගීතය. අනුෂ්කර කලින් කරපු වොයිස් එකේ එන ලොකු ভাইබ්‍රේෂන් එකක් තියෙනවා නිකන් මම බය හිටියේ මෙතන මිනිස්සු හිටියේ නැති ඉන්න හොඳයි නැත්නම් ඒ මිනිස්සු ආයෙත් වනේ මොකද කියලා. කො එකක් එක්ක ලොකු ভাইබ්‍රේෂන් එකක් එනවා ඒකේ මාර මේ දෙපළගෙත් ඒක එහෙමම තියෙනවා. සතිද දෙවස් එකක් කරමුනේ. ඇත්තටම හඬ වෙනස් කරලාගෙන අපි ඔය කරපු බෑක් වොයිස් එකට වඩා වෙනස් කරලා කරපු චරිතයක් තමයි සොනික් කාටුන් එකේ තිබුණා ඒකේ හිටියා මාධ්‍යවේදී රාජාලියෙක්. මාධ්‍යවේදී රාජාලියා පොඩ්ඩක් කියවිල්ල වැඩි සාමාන්‍ය මාධ්‍යවේදී කියවිල්ල වැඩි. එතකොට ඒකේ තිබුණේ හොඳයි අපි දැන් අද ඇවිල්ලා ඉන්නේ මේ අවස්ථාවේදී වෙන්නේ මොකක්ද කියලා හරියටම දැනගන්න. අපිත් එක්ක රැඳිලා ඉන්න වෙන්නේ මොකක්ද කියලා මම ඔයාලට පණිවිඩය අරගෙන එන්නම්. මේ අනුෂ්ක ගැස්සුලා. ආයෙත් ගසලා ගන්න එපා. ඒක තමයි ආයි අර ඒ වෙන වෙන වයිබ් එකට යද්දී අතන වෙනස් වෙද්දී එකපාරට ෂණික ඒක අපිට ෆීල් වෙනවා. ඕකස් නැති වෙනවා. මේ තව එකක් දැන් අපි මේ ඇත්තම කිව්වොත් එහෙනම් දැන් මේ ශෂී ඇවිල්ලා ලස්සන සිං කරන්න පුළුවන් කියන්නේ. අම්මා සුපර්. ඒකත් මම දැනගත්තේ මේ ළඟදී මම අර අපේ හිමාෂි එක්ක වැඩසටහන් කරනකොට එයා කිව්වා ඇස් දෙකට හොරෙන් නේ ඇස් දෙකට හොරෙන් ටීම් සෝං එක කිව්වේ මම ශෂී අයියා එක්ක කිව්වා මම අපි සිම් පොඩි කැලක් කියව නැත්තම් හරි නෑනේ සිම් කැලක් කියන ශෂී හද ගැස්මේ නුඹ විතරයි නුඹ මාගේ වෙනවාද එක පාර මාව සනසු ඒ නීල දැස් ඔබ දෝ ඔබ ආවා මේ ඔතන ඒක වල ඉතිරි කරලා දැන් ඔය ශෂී සිං කරන අරන් ගොඩක් අද නැත්නම් මියුසික් කලාද ඉස්කෝලේදී නෑ ඉස්කෝලේ කරලා නැහැ නමුත් මම මගේම සින් දෙකක් තියෙනවා රෙකෝඩ් කරපු දෙකක් මේ සප්න මායාව කියලා එකකුයි වෙනදා මාගේ කියලා එකකුයි තියෙනවා ඔක ආසෙතින් අහන්න කොහොමද අහන්න පුළුවන් ඒක කියන්නේ YouTube එකේ තියෙනවා වෙනදා මාගේ කියලා ගහපුවම එනවා මෙතුමාගේ YouTube channel මංගල දිනේ වෙනුවෙනුත් මේ විවාහ වෙනුවෙනුත් සිල්වත් රිලීස් කරනවා. අගය කරන ආදරේ. හරිම ලස්සන. දැන් වා මොකද කිව්වේ යා මෙඩිකල් කියලා දැන් මේ වෙලාවේ ඕනේ නේ මතක් කරන්නේ නැද්ද ශෂී සුබ ගැන කියද්දී ඒක පාට එහෙම ඒක මතක් කරා ඒක මතක් සමහර දේවල් තියෙනවා අනුස්ක පාලනය කර ගන්න ඕනේ. හරිද? ගොඩක් අය ආසව ඒගොල්ලන්ගේ හඬවල් අහන්න දෙබස් අහන්න හරි අපි ටිකක් මේ යමු ටිකක් සීරියස් එකකට ටිකක් පෙම්බතු වගේ කැරක්ටර්ස් කරපු එකට යන්න පොඩ්ඩක් සසිතින් පටන් ගමු ඇත්තටම මගේ අර ඊට පිරෙන කැරක්ටර්ස් කියන්නේ අර මාර පොසිටිව් වයිබ් එකක් තියෙන කැරක්ටර්ස් දෙකක් මට හම්බුණා මගේ ජීවිතේ දැනට එකක් හිරු නාලිකා විකාශය වෙච්ච සිතාහසේ ආදරෙන් ෆිල්ම් දෙන්නාට්‍යයේ සරබ්ජිත් සිං කියන සිංගිල් කියන චරිතය ඊට පස්සේ ශ්‍රීගණ දෙවි නාට්‍යයේ ශිව දෙවියන්ගේ චරිතය ඒක හරියම අර පියෝ වයිබ් එකක් තියෙන කැරක්ටර්ස් දෙක ඒකම අපි කියමු ඔව් අපි ගමු සරබ්ජිත් සිං හරිම අර ආදරණීය තාත්තා කෙනෙක් ආදරණීය සැමියෙක් පරම්පුතේ මේ අහන්නකෝ ඔයාගේ මෙහෙරම්මා අනිවාර්යෙන්ම එනවා මෙහෙරම්මා ආවට පස්සේ ඔයයි මමයි මෙහෙරම්මයි අපි ලොකු රවුමක් okay yes that's my boy good boy ඊට පස්සේ අපි ශිව දෙවියන්ගේ චරිතයට ගියාම ඒක ඇත්තට මම පොදුවේ ගත්තොත් මේක මාර ඉන්ස්පිරේෂනල් කැරක්ටර් එකක් වුණා ඒක චරිතෙට අර සමවැදිලා කරන්න පුළුවන් જાති එකක් මොකද අපේ කතාවල් තියෙන්නේ අපේ බුද්ධලික ජීවිතේ හරි වේගවත් නේ අර චරිතය සෑහෙන්න බහැලා ඉවරලා බිමට ගෑලා වැඩි කරන්නේ දේවීශ්වරිය වන නිසාවෙන් ඔබට සිහි තිබෙනවා ඇති අපගේ සියලු උද්දේශයන් ජගතෙහි අභිවෘද්ධිය සඳහා විය යුතු බව මා මේ ජගතේ පියාණන් ඔබ එහි මෑණියන් ය සිහි තබාගෙන උපමා බලන්න හරි ඉවසීමේ නේද තාම ගෙවුව එක නේ ඒක අර අවධානීය බිඳුනොත් එම රන්තිවට නා වගේ වෙනවා එතකොට අපි බලමු අනුෂ්කගේ ඒ වගේ කැරක්ටර් එකක් මොකද්ද ආදරණීය චරිතයක් කිව්වොත් එහෙම මම දන්නවා කියන්නේ අනේක හරියටම හරි මොකද මේ අර ඒක මතක් කරපු චෝකද
ඔයා කියන්නේ කීයද? නෑ එකක් අමතක වුණා කිව්වනේ. ඔයා කියන්නේ මතක සිතම්මකද? නැත්තම් කෝකද? නෑ ඔයා කිව්වනේ අමතක වුණා කියලා. ඔයා කියන්නේ කී ඒක අපිට සම්බන්ධයකද මතක් කියලා තමයි මතක් වුනේ. දෙන්නම සම්බන්ධයි. මේ මොකක්ද ඒකට මතක සිත්තම් කියන එක මොකද මට ලොකු වාසනාවක් ලැබෙනවා මේ අක්කත් එක්කම මේ මොකක්ද ඒ චරිතය මේ බෙදා ගන්න. මොකද මම අක්කගේ මුලින්ම චංගුගේ චරිතය මේ බලද්දි එතකොට ෆෑන් කෙනෙක් විතරයි ඒ කාලේ. එතකොට අර අවුරුදු ගානකට පස්සේ ෆීල්ඩ් එකට ඇහිලා ඉන්නේ. අවුරුදු ගානකට පස්සේ ෆීල්ඩ් එකට ඇහිලා ඉවර වෙලා ඒ පෙම්වතාගේ චරිතය අක්කා ඒ චරිතයටම අවුරුදු ගානකට පස්සේ වොයිස් කරද්දී ඒක පෙම්වතාගේ චරිතයට වොයිස් කරන්න ලැබෙනවා කියන එක අර මම ලොකු ජීවිතේ ලැබු ලොකුම භාග්‍යයක් කියලා මම විශ්වාස කරනවා. ඉතින් මතක සිතම්මගේ ලීගියොම් කියන චරිතය ඒ චරිතය කිව්වොත් එහෙම 20 වසරක් මා වැඳුනේ ඔබගේ මතකයන් එක්ක. 20 වසරක් මා රැඳුනේ ඔබගේ මතකයන් එක්ක. කෙසේද ඔබ ඒවා අමතක කර විනායකා විවාහ වූයේ? සයින්දා ඇයි ඔබ එසේ කළේ? ඔබට දැන් කුමක්ද හිතෙන්නේ? සයින්දම් ඔබේ දරුවා බොහොම සුවිශේෂී. ඔබට පේන්නේ නැද්ද ඔහුගේ හැකියාවල්? මං හිතන්නේ ඔබ දරුවා ගැන ඊට වඩා අවධානය යොමු කළ යුතුයි. ඔහු ඉතාමත් දක්ෂයි. ඒක තමයි ආදරණීය චරිත වලින් එකක්. ඉතින් තව තියෙන මට මං බොහොම ආසම චරිතයක් තමයි ආදරණීය චරිතයක් තමයි අක්කත් එක්ක ඒ බෙදාගත්ත මතක සිත්තම් එකේ සයින්දම් එක බෙදාගත්ත ලීගියොම්ගේ චරිතය. නෑ ඉතින් සසිතත් එක්ක සම්බන්ධ වුණා නේද? මම මේ දැන් දන්නේ. ඒ කියන්නේ ඒ කතාවේ අනිත් ආත්මේ. ඊළඟ ආත්මේ සැමියා බවට පත් වෙන්න ජියුන්ගේ සැමියා බවට පත් වෙන්න ඒ හඬදායකත්වය ලබා දෙන්න අවස්ථාව ලැබුණා. අතරම ඒකේ හරි පීඩාකාරී ප්‍රශ්න වලින් හිර වෙච්ච චරිතයක් තමයි තිබුණේ. ලොකුට මතකත් නැහැ අපිට ඒකදී. ඔයා දැන් ඔය ගමන යන්න හිතන්නේ? දැන් ආචාර්යතුමා මොකද්ද කියන්නේ? එහෙනම් ඉතින් පරිස්සමින් ගිහිල්ලා එන්න. ඔන්න දැන් අපි යනවා ශෂි වෙතට. ශෂි තමයි අඩුවම කතා කළේ. ශෂි දැන් ඔයගේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඔබගේ අවස්ථාව සිල් නෑ බල්ටි විතරයි ශෂි. සිල් නෑ බල්ටි විතරයි. හිරුවගේ විකාශනය වුණු ආදරේ මං ආදරේ කතාවේ සූරජ් කහනගේ මම ඒකේ පින්කිට තමයි මම ආදරය කරන්නේ. හැබැයි ආලියාගේ ළමට වෙනම try කරන කෙනෙකුත් ඉන්නවා බඳින්න try කරන මට හැබැයි මේ ඩයලොග් සරියටම මේකයි කියලා මතකයක් නැහැ. නමුත් මම ඒකට වෙන්නේ කියන්නේ පින්කි මං කියන දේ අහන්න. මම ආදරය කරන්නේ ආලියට නෙමෙයි. මම ආදරය කරන්නේ ඔයාට. මං කොහොම හරි ඔයාව මගේ ළඟට ගන්නවමයි. ඒක අතරම අපි අතර කරනකොට නම් මෙහෙම කරා. එහෙම කරන්නේ. ඉතින් දෙන්න එකට නෑ එකට නෙවෙයි ඉන්නේ. ඒක ආදරේ කරනකොට මේ පාර්ට්නර්ව ඉස්සරහා නැටේ ඉන්න මයික් එක ගාව මෙහෙම කරගෙන තමයි කතාවන්නේ. අවාගෙන ඒ කියන්නේ අපේ මයික් එක ආදරේ කරනවා. මයික් එක පිංචි කරලා. හරි මම දැන් ඔක්කොට කියනවා දැන් ඔන්න ඉස්සර අපි ඒ කොහේ ගිහම දරින් කරනකොට එතකොට තිබ්බේ අර කම්පියුටර් සිස්ටම් නෙමෙයිනේ. ටේප් එකකනේ. එතකොට අපි ඇත්තටම අපි 4 දෙනෙක් දින්නේ 5 දෙනෙක් දින්නේ සීන් එකේ ඒ 5 දෙනාම ඉන්නත් ඕනේ. හරියට ලිප් එකට පටන් අරන් ලිප් ඉවර කරන්නත් ඕනේ. දැන් ඒ වගේ ගැටලුවක් තිබ්බනේ. දැන් තාක්ෂණي දිනු වුණාට පස්සේ එහෙම නෑ තනියෙන් එනවා අපි ඩබ් කරනවා යනවා. දැන් මට කියන්න ඔය 3 දෙනාම ඔයගලන් 3 දෙනා කැමති කෙනෙක් මාරුවත් හරි. ඒකේ තියෙන හොඳ සහ නරක. ඔයගලන්ට දැනෙන විදියට. අපි කාටද ඉස්සර කතා කරා ශෂීම කතා කරන්න පාරි. උසාරාරක කියන්නේ දැන් ඒක මම දකින දෙයක් තමයි ඒ කාලේ අනිවාර්යෙන් ටැලන්ට් එක කියන එක තියෙන්න ඕනේ. ඒකට අද වෙනකොට ටැලන්ට් එක නැහැ කියන එක නෙමෙයි. හැබැයි ටැලන්ට් එක දැන් අද පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මේ
අර පාර යන කෙනෙක් හරි ගමන්නේ දාලා ලිප් එක පුරවන්න පුළුවන් නේද? ලිප් එක කොහොම හරි හදාගන්න පුළුවන්. ඒ නිසා ඒ ලෙවල් එකේ සමහර ප්‍රොඩියුසර්ස්ලා තියෙන එනකම් තරහාවේ කවන්නේ. එතකොට ඒ වුණාම අර ටැලන්ට් එක කියන එක ගිලිනවා. ඉස්සර ටැලන්ට් එක නැතුව ඒක කරන්නම බෑ. කොහොමදවත් බෑ. කරන්න කිව්වොත් නාන්න වෙනවා, ටේප් ටික නාස්ති වෙනවා, ලොකු ප්‍රශ්නකට මුහුණ දෙන්න වෙනවා. මම කියන්නේ මේ තාක්ෂණයේ තියෙනවා ඒක හරි. හැබැයි අපි පරිස්සම් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපේ අර يعني අපි ඉස්සලා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒක හදා ගන්න ඕනේ. ඒ වර්ධමානයේ මම එකත් එක්කම ආයෙ චුට්ටක් යන්න ඕනේ මේ අලුත් පරම්පරාව එන එකත් එක්ක. මම හරි يعني අපි මුල් කාලේ බලාගෙන ඉන්නවා ප්‍රවීණයෝ එක්කනේ අපි ගැටි ආවේ. එතකොට මේ කට්ට කාලා තමයි මේ තරට ඇවිල්ලා තියෙන්නේ බලාගෙන ඉන්න චූටි චූටි චරිත දාලා එහෙම. අද අර තාක්ෂණයේ තියෙන නිසාද මම දන්නේ ඒක පාර ගෙනලා මෙහෙම තියෙනවා. ඒකට හරි විරුද්ධයි. ඉතින් සමහර තරුණ අය හිතනවා මම ඒගොල්ලන්ට මේ ඉරිසියයි කියලා. ඉරිසියාවක් නෙමෙයි. මම කියන්නේ ඒගොල්ලෝ හැදෙන්න බෑ. අපිත් හැදුනේ ඒ නිසා. අපිටත් ඒ කාලේ ප්‍රවීණයෝ නිකන් පෙන්වන්න බෑ. කියන්නේ ඒගොල්ලෝ අපිට ඉරිසියයි වගේ එකක අපි හිටියා. කියන්නේ මේ යාළ අපිට තරහද කියලා. අද තේරෙනව නෑ ඒගොල්ලෝ අපිට එහෙම කරපු නිසා තමයි අද මේ තාක් අපි මේක ඉන්නේ කියලා. ඒ නිසා මම කියන්නේ තරුණ පරම්පරාවටත් ඒක තැලිලා එන්න දෙන්න ඕනේ. හැදෙන්න දෙන්න ඕනේ. හැදෙන්න දෙන්නේ නැති වුණාම මෙහෙම එකපාර ගෙනල්ලා තිබ්බොත් බෑ. ඒක තාක්ෂණයේ ওই ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ටෙක්නොලොජි එක තියෙන නිසා ඕන කෙනෙක් වචනෙන් වචනේ කියලා හරි තියාගන්න පුළුවන්. මම කියන්නේ තාක්ෂණය නරකයි කියන එක නෙමෙයි. මම කියන්නේ ඒක හරියට පාවිච්චි කරන්න ඕනේ. අනිවාර්යයෙන්. එතකොට අපේ අනුෂ්ක මහතාගේ අදහස ඉතින් ඇත්තටම අර ඒ කාලේ තිබ්බ සිස්ටම් එකට වඩා දැන් මේ කාලේ තාක්ෂණයේ දිනුවත් එක්ක ලොකු පහසුවක් කියලා දෙන දැන් ශෂී කිව්ව කතාවත් එක්ක මම සම්පූර්ණයෙන්ම එකයි. මොකද අර කිව්වත් වගේ එතකොට ඒ කාලේදී ඇත්තම ටැලන්ට් එක තියෙන්න ඕනේ. ඇත්තම ටැලන්ට් එක අර තියෙන්න ඕනේ නැත්නම් ටැලන්ට් එක හදා ගන්න ඕනේ. දැන් මේ කාලේ ඉතින් අර දැන් තියෙන තාක්ෂණයත් එක්ක ඌනම කෙනෙක්ට වොයිස් කරන්න පුළුවන් වගේ තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒත් එහෙම කරත් කොච්චර කරත් මේ වගේ මේ ශේෂ්ත්‍රයක් ඇතුලේ සර්වයිව් වෙන්න පුළුවන් සහ ඉදිරියට දිගු ගමනක් යන්න පුළුවන් වෙන්නේ අර මේ අර ටැලන්ට් එක තිබ්බොත් සහ ඒ දෙයට ඇත්තටම නිකන් අපි කිව්වොත් ඒ සෝල් එකෙන් මුළු ආත්මයෙන්ම හරි විදියට ඒ චරිතයත් එක්ක බද්ධ වුණොත් තමයි ඉතින් අර ඒ කාලේ තිබ්බ තාක්ෂණයත් එක්ක අපේ ප්‍රවීණ ශිල්පීන් කළ ඇතුළු සහ මේ ඉන්න අපේ ප්‍රවීණ ශිල්පීන් ලොකු පරිශ්‍රමයක් දැල්ලා අපිට ලස්සන නිර්මාණ ගෙනාවා. ඉතින් මේ කාලේ ඒ කාලේ තිබ්බ තාක්ෂණයට වඩා මේ කාලේ තාක්ෂණය දියුණුයි. ඒක හොඳ දෙයක්. හැබැයි අර කිව්වොත් වගේ මේ අර තාක්ෂණය දියුණු වුණා කියලා පුළුවන් තරම් අර අපි මෙන්න අපිට අර දෙබස් කොටසෙන් කොටස ගන්න පුළුවන් නේ. අර මම විශ්වාස කරනවා පුළුවන් තරම් අර එහෙම කොටසෙන් කොටසම ගන්න නැතුව එහෙම බැරිම වෙලාවකදී වගේ කරොත් ඇරෙන්න නැත්නම් අර මේ ඒ අදාළ වාක්‍යෝ ඒ තියෙන සම්පූර්ණ කොටස එකපාර කියන්න ගන්න පුළුවන් නම් ආපහු එතකොට ආපහු 10 සැරයක් බැරිුණොත් එහෙම 10 සැරයක් හරි 20 සැරයක් හරි ගන්න වෙන වෙලාවල් තියෙනවා. හැබැයි ඒක ආපහු ඒ විදිහට ගන්නවා නම් එහෙම මේ තාක්ෂණය අපි හරි විදිහට පාවිච්චි කරනවා වෙනවා. මොකද අර මේ තාක්ෂණයේ තියෙන ලේසියට පහසුවට හැබැයි තාක්ෂණය මූලික කරගෙන ගියොත් එහෙම තමන්ගේ තියෙන ටැලන්ට් එකක් නැතු වෙන්න පුළුවන්. ඒකෙන්ද අර කොටස් ගන්න නැතුව තියෙන අර යදාල වාක්‍ය හෝ ඒ කොටස තියෙන ප්‍රමාණය සම්පූර්ණම එකපාරම අපෝසයකින් පස්සේ තිබ්බත් සමහරක් වෙලාවට එකපාරම කර කියන්න පුළුවන් නම් එහෙම අර ඒකේ තියෙන රහ අපිට දැනෙනවා. එතකොට ඒ රහ අපිට දැනෙනවායි කියලා කියන්නේ ඩිරෙක්ටර් රස විඳිනවා කියලා කියන්නේ බලන පුද්ගලයන් අනිවාර්යෙන් මේක රස විඳිනවාමයි. ඉතින් මේ තාක්ෂණයේ දියුණුව හොඳයි. හැබැයි අර ශෂී කිව්ව කතාවත් එක්කම අර තාක්ෂණයේ දියුණුව හරි විදියට පාවිච්චි කරන්න ඕන. ඉස්සරහටත් මේ දේවල් සර්වයිව් වෙන්න නැත්නම් අර කිව්වොත් වගේ නිකන් ඔහේ යන්නම් වාරේ බොහෝ කරන කට්ටිය විතරයි ඉතුරු වෙන්නේ. නැත්නම් අර කිව්වේ හොඳ ආරිස්ලා කියලා වෙන්නේ නැහැ. සත්‍යයෙන් මම ඔය ප්‍රශ්න මේ විදියට දැන් මේගොල්ලෝ කියපු ඒවාට අමතරව දැන් සත්‍ය දැන් ඔයා එක්ක ඉන්න චරිතයේ ඉන්න තව කෙනෙක්. මේ ඉන්නකොට ඔයාට දැන් සිද්ධ වෙලා තියෙන තනියම එක කියලා එන්න. ඕකක් මෙහෙමයි. දැන් අපිට ඒක ඩබින් වලදී ගත්තොත් හඬ කැවීම් වලදී ගත්තොත් එහෙම දැන් අපිට ඇත්තටම තිරයක් මත අපේ අර ඔරිජිනල් ආටිස්ට් දෙන්න ඉන්නවනේ. එතකොට යම් කිසි ආකාරයකට අපිට අර උදව්වක් වෙනවා. අනික් අපිට පිරි චරිතයට අනික් ගැහණු චරිතය එතන ඉන්න නිසා එයාගේ එක්ස්ප්‍රෙෂන් එක මොකක්ද? එයා කියන්නේ මොකක්ද? භාෂාව වෙනස් වුණා. ඒ කියන්නේ මොකක්ද කියන එක අපිට පේන නිසා ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ඇත්තම කතාව අර වගේ කීප දිනක් ඉන්නවා නම්
කට්ටිය ඉන්නවා නම් ඇත්තට මේක හර ෆිසිකල් මේ බැඳීමක් තියෙන. එතකොට අරයාගේ ඉමෝෂන් එක මොකක්ද? එයාගේ අපේ දැන් අපේ සිංහල ආටිස්ට් ඉමෝෂන් එක මොකක්ද? ඒක කොහොමද වෙන්නේ කියන එක අපිට ඇත්තටම දැනගන්න හැකියාවක් ලැබෙනවා. ඒක විශේෂයෙන්ම දැන් අර රේඩියෝ නාට්‍ය කියන වොයිසිං වලදී සහ ඩබින් වලදී වෙනදී මොකද දැන් තාමත් වොයිසිං වලදී ඒ දැන් කට්ටිය එකතු වෙලානේ වොයිස් කරන්නේ රේඩියෝ ඩ්‍රාමා. එතකොට දැන් අපි ඩබින් පැත්තට ආවහම ඒක අපි හිතින් මවා ගන්නවා සිංහල චරිතය වෙන කෙනෙක් ඉන්නවා කියලා. අපිට අර ජපන් හෝ ඒවා කොරියන් හෝ ඒවා වෙන භාෂාවක තුර්කි හෝ ඒවා ඒ චරිතය අපිට පේනවා මේ ඔරිජිනල් චරිතය මෙතන ඉන්න. හැබැයි ඒ නිසා යම් කිසි වාසියක් තියෙනවා. එතකොට නමුත් අර කට්ටියම එකට හිටියා නම් අර අපිට තව දේවල් එකතු කරගන්න පුළුවන්කම ලැබෙනවා ඒ ආටිස්ට්ලා අතර තියෙන බැඳීමත් එක්ක සහ ඒ බෙදා ගැනීමත් එක්ක. ඒක මම ඇත්තටම අහලා තියෙන හැටියට ඉස්සර කාලේ ටේප් එකේ ගියා කියලා කියන්නේ. එතකොට ටේප් එකේ එකපාරයි ගන්න පුළුවන් ආයේ ඒක ගත්තොත් එහෙම අයින් කරන්න වෙනවා අරමුණත් එහෙම. මම අහලා තියෙන හැටියට ඒක ප්‍රමාණයක් දෙතුන් දෙනාද ඉන්නේ ඒ තුන් දෙනාම බලා ගන්නවා යම් කිසි කොටසක් රිහර්සල් කීපයක් කරගන්නවා හරියට ටයිමින් සෙට් වෙනකන් කරලා ඉවරලා ඔන්න ටේක් සම්පූර්ණ ඔක්කොම එකට ගත්තා. එතකොට ඒක ඉවරයි. එතකොට එහෙම එහෙමනේ ගිහිල්ලා තියෙන්නේ. හැබැයි දැන් මේ ලෝකේ කලාව වාණිජකරණය වීමත් එක්ක තාක්ෂණයේ එතෙන්ට බහැලා ඉවරලා හරියමු. හරි දැම්මා. ඒ කියන්නේ දැන් ලොකු වාක්‍යයක් මොකක් වුණත් කීප දෙනාද කවුරුත් නැහැ. ඉන්න එක්කෙනයි එයා තමන්ගේ කොටස දාගෙන ගියා. අර ඔරිජිනල් මේ මූණට හරියන්න අපේ හැඟීම එහෙම වෙන්න අවශ්‍ය ක්ලිප් එකට සෙට් වෙන්න අපේ දෙතොල් සම දෙබස කියන්න පුළුවන් විදියට අර මේ දෙන්නම කිව්වා වගේ දාන්නේ පොඩි කෑල්ලද ඔයා කොහොමද මෙතන ඉන්නේ කියන එකට ඔයා කොහොමද කියලා ඒක අරගෙන මෙතන ඉන්නේ වෙනම ගන්න පැකලවල් තියෙනවා. එතකොට ඒ වගේ අර තාක්ෂණයත් එක්ක අර තියෙන ක්‍රියේටිවිටි එහෙම නැත්නම් නිර්මාණශීලීත්වය කියන එක අඩු වෙනවා. එතකොට අපි අර හැල්ලේ දුවගෙන යනවනේ. සාමාන්‍යයෙන් අර ඉස්සර විදියට දාන්න පුළුවන් එපිසෝඩ් 2යි නම් දවසට එපිසෝඩ් 1යි නම් දාන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් දුවගෙන යාමට සාමාන්‍ය එපිසෝඩ් 15ක් විතර දාන්නත් වෙන අවස්ථා තියෙනවා. නෑ අපි ඉක්මන් කළා දාගමු. මොකද අපිට පොඩි රෂ් එකක් තියෙනවා. අර රට යනවා. එහෙනම් ඒකින් දාගන්න වෙනවා කියලා. එහෙම වෙනවා. එතකොට අර කොහොම හරි මේ ඒක ඉක්මනට කරගන්න ඕනේ. අර සමහරු ඉන්නවා. නමුත් අර සමහර අධ්‍යක්ෂකවරු ඉන්නවා. ඒක නිර්මාණශීලීව දැන් අර අනුෂ්ක කිව්වා වගේ පොඩි කෑල්ල ගන්න නැතුව හරි සම්පූර්ණ ලයින් එක බලා ගන්න සම්පූර්ණ ලයින් එක ගන්න නැත්නම් ඕකේ අයිඩියා එක යනවා කියලා කියන කට්ටිය ඉන්නවා. නමුත් සමහරු ඉන්නවා හරි දැන් ඕක දැන් අර එහෙම සම්පූර්ණ එක දාන්න බැහැ හරි පොඩි කෑල්ල දාමු. ඔයා මේක ගන්න මේක ගන්න. එතකොට වාක්‍ය සම්පූර්ණ වුණාට වාක්‍ය තියෙන්නේ අර්ථයන් කීපයක් එහෙම නැත්නම් ඇඟීම් කීපයක් ඒ අර වාක්‍ය තියෙන කන්ටිනියුටි එහෙම නැත්නම් අර ස්ථාවරත්වය කියන එක බින්දනවා. එතකොට අර අකවුවා වගේ යම් කිසි ආකාරයකින් අපිට කිහිප දෙනෙක් දැන් පෙම්වතා සහ පෙම්වතිය කියන ඒ දෙන්නම ඉන්නවා නම් ඒකේ අර අමුතු බඳ අපි දැන් තනියෙන් කරනවට වඩා වැඩි දෙයක් අපි මෙතන එකතු කරගන්න හැකියාව දෙනවා. දැන් අර මම කතා කරලා තියෙනවා අපේ කවුද හැලයි සීදේවි කරේ ඒ චරිත දෙක කරද්දී අපේ ඒ ප්‍රවීණ ශිල්පිනිය ආසා ශිල්පිනිය කරද්දී ඒ දෙන්න එකට තමයි මේ කැරක්ටර් එක කරලා තියෙන්නේ. ඒකට ඒ දෙන්න එකට ඉන්නකොට හැලයාගේ ඉමෝෂන් එකයි සීදේවිගේ ඉමෝෂන් එකයි එකතු වෙලා අර වැඩි දෙයක් වැඩි ආකර්ෂණයක් ඒ චරිත වලට එකතු වෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. නමුත් අර ඇත්තම කතාව වර්තමානයේ වෙනකොට වාණිජ්‍යකරණය වීම මේ හැල්මේ දිවීම ඒවත් එක්ක අර මේ අපිට නෙමෙයි කියන්නේ ශිල්පියාට නෙමෙයි කලාවට යම් කිසි ආකාරයක හානියක් වෙලා තිනවා. ඒක පසුගාලා ඉන්න විදිහින් ඇත්තටම ඒකට ශිල්පියා හැඩ ගහනකොට ශිල්පියාටත් ඒක පසුගාලා ඉන අවාසියක් සහ අසාධාරණයක් වෙනවා. අර ලොකු ටැලන්ට් එකක් තියෙන කෙනෙක් ඒක නිකන් දියාරු වෙලා යන එකත් එක්ක. දැන් උදාහරණයක් රූපවාහිනියේ ඩබ් කරලා පුරුදු වෙලා අනිච්චන් වලට ගිය කෙනෙක් වගේ නෙමෙයි දැන්. වෙන ඒවලින් කරලා රූපවාහිනියට ඩබ් කරන එකපාරට ඩබ් කරන්න බෑනේ. ඩබින් ගන්න බෑනේ ස්ක්‍රිප්ට් එක අතට දුන්න ගමන් හිර වෙනවා. ඒක වෙන ටෙක්නික් එකක් නේ. කියන්නේ අර ස්ක්‍රිප්ට් එක බලන එක කණෙන් අපි අර ඔරිජිනල් ඔඩිය එක අහන එක රූපේ බලන එක ඒක ප්‍රැක්ටිස් නැතුව කරන්න බෑ. දැන් අපි අර ඒක ප්‍රැක්ටිස් වෙච්ච කෙනෙකුට අර ඕන තැනක වැඩ කරන්න පුළුවන්. මම කියන්නේ අර මුල් ටෙක්නොලොජි එක ටච් කරලා આવොත් ඒක අපේ වාසනාවට අපිට ඒක හම්බෙලා දෙන්නේ. ගොඩ දෙනෙකුට ඒක හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපිට මේකත් පුළුවන්. අර ඕන තැනක අපිට වැඩ කරන්න පුළුවන්. මොකද අපි දන්නවා අර කරන්න ඕන විදිය. දැන් අතරම මම හැම වෙලෙම කියන්නේ රූපවාහිනියේ හඬ කැවීම වංශයේ පුහුණු වෙන්න ලැබෙනවා කියන එකත් වාසනාවක්. ඒක ඇත්තට විශ්වවිද්‍යාලයක් වගේ මොකද මගේ ආරම්භෙත් ඒ නිසා මම හොඳටම දන්නවා. ඒතර ඉගෙන ගත්තා කියන්නේ ඇත්තටම හරියි. වාසනාව තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් තව දෙයක් තියෙනවා. දැන් ඕක දැන්
අපි එන කාලේ විශේෂයෙන්ම දැන් ඔය හඬකවීම් පුහුණු පාඨමාලාව එහෙම මොකුත් තිබුණේ නැහැ. ආවා කොහෙන් හරි කනෙක්ෂන් එකක් හදාගත්ත යම්කිසි ආකාරයකින් හඬ පුහුණු පරීක්ෂණයකට ආවා. එතනින් තමයි හඬ පරීක්ෂණයෙන් සමත් වෙලා තමයි ඉස්සරහට වැඩි කරන්නේ. දැන් එහෙම නෙමෙයි. කවුරු තරහ වෙන්නේ නැතුව මේක කිව්වට අර හොඳින් පාඨමාලාව කරගෙන යන සමහරු ඉන්නවා. නමුත් සමහරු ඉන්නවා අර මොකක්ද මුදල් බලාපොරොත්තුවෙන් විතරක් ආර්ථික වාසියෙන් විතරක් මාස 3යි දවස් 12යි වැඩේ ඉවරයි ඔයාලෙන් ඩබින් හරි. එහෙම වෙන්නේ නැහැ. දැන් මම ඕකේ මට වැඩක් වෙනවා. මට ඔය FB හරහාම අනන්ත අප්‍රමාණ මෙසේජස් එනවා. ප්ලීස් මං අහවලාගේ මේ කෝස් එක කළා. අනේ මිස් මාව ඩබින් එකට දාලා දී. මම බලලා දෙන්නේ මං කොහොමද ඩබින් එකට දාන්නේ? අනේ දැන් ඔය වගේ ප්‍රශ්න එදි මට හරි දුකයි ඉතින් කරන්නේ නැහැ. ඒ කියන්නේ මේමයි. එහෙම කෝස් එකකට යනවා හොඳට හොයලා බලලා යන්නේ ඉච්චරයි කියන්නේ. අනික් කාරණේ තමයි එතන ගිහිල්ලා කෝස් එකෙන් බේසික් ටික අපි ඉගෙන ගන්න ඕනේ. බේසික් ටික ඉගෙන ගත්තාම දැන් අපිට තව වැඩි දියුණු කරගන්න ඕන නම් වර්තමානයේ එනකොට අනන්ත අප්‍රමාණ ඇප් තියෙනවා. ඒවට වොයිස් කරලා අපි ටයිපින් හදාගන්න පුළුවන්. ප්‍රැක්ටිස් කරගන්න. ඒක හැබැයි ඉතින් කාට හරි වොයිස් ටෙස්ට් එක තමයි මම මේක කරා මේක හොඳයිද බලන්න කියලා. එතකොට ඒක හොඳයි නම් වොයිස් එක හොඳයි නම් එයා ගෙන්නලා ඒක කරගෙන යන්න ඉඩ තියෙනවා. ඉතින් අර ගොඩක් දකින්නේ දැන් අපි ඉස්සර අනිත් අය ගත් කරන හැටි බලන් ඉන්නේ නැත්නම් අපේ තියෙන ට්‍රේනින් අපි කරන්නේ උදේ ඉඳලා අපි තියාගන්න අවස 5 විතරට. දවසටම දාන්න එක ලයින් එකයි. මාර කට්ටක් කරනවා. හැබැයි අපි මේ දවසම බලාගෙන ඉන්නවා අනිත් අය වොයිස් කරන්නේ කොහොමද කියන්නේ. අපි මේක බැලුවා. එතකොට අදටත් අපි තව කෙනෙක් වොයිස් කරනකොට ළඟ හිටියොත් අනිවාර්යෙන් බලන් ඉන්න කොහොමද වොයිස් කරන්නේ කියලා. සමහරවිට අපිට වඩා අලුත් කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් අපි බලනවා යා මොකද්ද කරන්නේ කියලා. වර්තමානයේ තියෙන ලොකු ප්‍රශ්නයක් බලන්නේ නැහැ. දැන් වොයිස් ටෙස්ට් වලට කට්ටිය එනවා අපි ඉන්නකොට බලාගන්න කියලා දානවා. එයා ෆෝන් එක හරි මොකක් හරි කර ඉඳලා හරි කියනවා. බලලා නැහැ. එයා ඊට පස්සේ ටෙස්ට් එක දාන්න ගියාම නානවා. ඒ කියන්නේ අර කිසි දෙයක් බලලා ඉගෙන ගන්න ඕන නෑ. අපි ඉස්සර අහනවා අනිත් අය කරන විදිහ බලාගෙන ඉන්න ඒවා අනුකරණය කරලා බලනවා. එයා කොහොමද වොයිස් කරන්නේ? වොයිස් අනුකරණය කරලා බලනවා. එයාලගේ ටෙක්නික්ස් කෝස් ඒවා අපි try කරලා බලනවා. ඒක තමයි අර නියම මේක නැතුව කෝස් එකකට ගිය ඵලයේදම මං හිතන්නේ නෑ ඒක ඉගෙන ගන්න මොන් ටැලන්ට් එකක් තියෙන්න ඕනේ ටිකක් හරි. ඒ ගොඩාක් කතා කළා. එහෙනම් ඉතින් අවසන් කරන්න කලින් මම ආසයි අර වොයිසස් තුන අහන්න. තුන්දෙනාගේ. ඉතින් ඉස්සෙල්ලා තුන්දෙනාට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මගේ ආරාධනය පිළිඅරගෙන ආවට. ඉතින් ඒ වගේම තමයි ඉතින් අනාගතයේදීත් මම ආශාවෙන් ඉන්නවා මේ ඔයගලගේ හඬවල් විවිධ චරිත වලින් අහන්න මම විතරනේ අපේ මේ ප්‍රේක්ෂකයෝ බොහොම ආසාවෙන් බලන් ඉන්නේ. ඉතින් හොඳ කැරක්ටර්ස් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියක් අපි තුන්දෙනාට බද වැඩසටහනට ආරාධනා කරාට සහ ඔයත් එක්ක මේ කාලේ බෙදා ගන්න ලැබුණ එක හරිම සතුටුසයි. මොකද අපිට ගෞරවයක් අත්තර මොකද අපි අක්කගේ චරිත චංගුමි එතකොට සහ කූමිච්චි අරවා මේවා ගොඩාක් තියෙනවා. ෆෙලිසිටි ස්මෝක් තව ගොඩාක් ඒවා තියෙන එකිනෙකිනෝක. ඉතින් ඔය චරිතත් එක්ක අපි ඒ චරිතත් රස විඳපු ප්‍රේක්ෂකයෝ විදිහට සහ මේ අපිට පසුකාලීන ෆීල්ඩ් එකේ වැඩ කරන්න හම්බ වෙනවා. ඉතින් ඒකත් එක්ක අක්කත් එක්ක මේ වෙලාව බෙදා ගන්න ලැබුණේ ගැන බොහොම සන්තෝෂයි. ඉතින් බොහොමත්ම ස්තුතියි අපිට ආරාධනා කිරීම ගැන සහ අක්කටත් ඉදිරියේදී අක්කගේ අහන්නෙනුත් අපි බොහොම චරිත ලොකු ප්‍රමාණයක් ඉදිරියටත් අහන්න බලාපොරොත්තු වෙනවා. ගොඩක් සමුදීන ඒක තමයි ඒක ඉන්නම තමයි මේ කියන්නේ. මොකද එහෙම කරන්න බෑනේ මේක. මොකද ඔය හලින් ප්‍රයෝජන ගන්න පුළුවන් තව ඇති තරම්. ඒ කියන්නේ අපි තාසයි මේ ප්‍රේක්ෂකයෝ තාසයි ඔය හඳ තව නිර්මාණ වලට පාවිච්චි කරනවා. මට බොහොම ලොකු විශ්වාසයක් තියෙනවා මේ මොකද වීඩියෝ එකේ කමෙන්ට් වලටත් ඒක මේ ඉල්ලීම කරයි කියලා ගොඩක් කරන්න. ඒක කරන්න. ඔයගොල්ලෝ කියන්නේ සබ්ස්ක්‍රයිබ් කරන්න. කරන්නේ ෂෙයා කරන්නේ සබ්ස්ක්‍රයිබ් කරන්නේ. නෑ අත්තර මේ කියන්නේ අක්කා කියලා කියන්නේ අර යුගයක් වශී කරපු කතාවක්. ඒක අත්දැකීම අපේ මගේ ගෙදර තියෙනවා. ඒ කියන්නේ ඒ චංගුමීගේ කතාවට ඒ ඇසරීමට ඒ ඔක්කොමත් එක්ක ඒකට අර මගේ බිරිඳ කියලා කියන්නේ ඒ කාලේ හිටපු කෙල්ල අර කොණ්ඩ කූරු ගහපු චංගුමීගේ ගවුම් ඇඳපු ඒ පිස්සු නටපු කෙල්ලෙක්. එතකොට ඒ මාර උන්මාදයක් ඇති කරපු කෙනෙක් තමයි සිතාරා පවිත්‍රානි කියන අnder රංගන ශිල්පිනිය. ඉතින් ඒ ඇත්තටම ආඩම්බරයක් අපිට අකත් එක්ක මෙහෙම මේ සම්බන්ධ වෙච්ච එකට බෙදා ගන්න පුළුවන් වෙච්ච එකට. කියන්නේ මට කියන්න දැන් නැතෙන්න මෙදෙන්ට ඔයා තාම මොනවද කියන්නේ? ස්තුතියි කියන්න විතරයි තියෙන්නේ. මොකද මේ ඔක්කොම බොහොම ස්තුතියි මං ගැන කියපු දේවල් වලට. එහෙනම් අපි අර අලවල් තුනේ සමුගමු. සටි පටන් ගමු. අර පැත්තෙන් පටන් ගමු. රයිට් හරි. සස්සිතකින් පටන් ගමු. මොනවද කියන්නේ කියලා කල්පනා.
මොකද කියන්න ඕනේ? කියලා කියන්නේ මුර්ගෙක් නෙවෙයි. මේ channel එක subscribe කරන්න. තේරුණාද? Sangukong tamunta may juwan di kempirin ba? Iwakim man tamay primordium. Karuna karla like karanda comment karanda share karanda okalanda notification nikan lang katama enang bye bye. මොනවද කියන්නේ ඒක තමයි මම ඔතන ෂෙයා කරන්න කියන එක කර්මන්තර තියෙනවා. තවද මොනවාරි කවන්න ඔයා කියන්නේ බෙල් අයිකන් එක ක්ලික් කරන්න. අන්න ඔය කියන්නේ එකත් කරන්න. මතක ඇතුව බෙල් අයිකන් එක ක්ලික් කරන්න. නැත්තම් මායා පණුව මගේ. හරි බොහොම ස්තුතියි. මොහොමත් මේ සූදී හැමෝටම ජයන් වේවා කරත් ජයන් සබ්ස්ක්‍රයිබ් වැඩි වේවා views වැඩි වේවා සියල්ල වේවා. සියල්ල යහපත් විදියටම හැමදාමත් වේවා බොහොම සූදී